අරින් නැති තිලින තමා සුපිරිම. මාලිමාව අපිට හොදටම ඇරියා එනං. පොඩි බිජ්ජෝ පවා දැන් අකුල්ලස්සේ බීඩී ගහනවා. මහින්දලාගේ මලිත් කොළුව කෙහෙල් ගස් ඔක්කොම හිල් කරලා. හෙට අනිද්දම TikTok එකට එන්න හදන නිසා දැම්ම ලයික් කරලා ෆ්ලෝ කරලා තියාගන්න. ඔබතුමා නම් මාරයි අනේ. ඔබතුමා දෙන සැප සුපිරි. ඔබතුමාට කොහෙන්ද මෙච්චර ඩොලර්? කොහෙන්ද මේ සල්ලි? මම YouTube කරලා හම්බ කරේ. ලක්ෂාන් පකයා අදත් නිවාඩුනේ. දැන් උඹේ ගම්බෝතලේ හැලෙනව වැඩි ඉතින්. ඔන්න ඇදයට තිබ්බ රෙදි කෑල්ලත් මං හොදලා දැම්මා. අයියේ තමුසෙනං. දැන්වත් පතල් වැඩක් පටන් ගන්නවකෝ. අද ටිකක් වැඩිපුර අලු කෙසෙල් උයන්න. නැත්තම් පුතාගේ කාමරයට යන්න වෙන්නේ නැහැ. ලිස්සල වැටෙන්නේ. ෂෙහන් අයියා අශ්වයේ ඉන්න පැකට් එක අරන් ඉක්මනට එයි නෙමා. අතරේ ලස්සන කොල්ලෙක්ව අල්ල ගන්න ඕනේ. බබාව පොඩ්ඩක් දෙන්න. හරිම ලස්සනයි නේද අයියේ? ඔයාට තව සබාදහමට දැනෙන්න අරින්නම. විහිළුවට කිව්වට දැනෙන්නම ඇරියානේ මෝඩයා. ඔය කවුරු මොනවා කිව්වත් වැඩ ටික ගානට යටින් කෙරෙනවා. දැන් ප්ලේන් එකෙන්ම ලුණු ගේන්න පුළුවන්. මේ අපේ රිලව් නෙමෙයි. ප්‍රොම්ප්ට් ලිව්වට කමක් නැහැ. රෙදි හොදනේවට අනම්මනම් කියන්න එපා. අපේ යවුන් රාණි නම් රැල්ලට කහ දාන්න ගියේ නැහැ. මම ඉතින් ඇල්ලට වහ දැම්මනේ. කොයි පපුවද මේවා උහුලන්නේ? අම්මප. බයිපාස් කරලා පණ මොකටද? මේ හිරි කැටිය වලව්වේ කොයි පාටියක් දැම්මත් අයිය පරක්කුයි. ඒකට කමක් නෑ. අඩුවෙන් බත තියන්න එපා. වෙද මහත්තයෝ කකුල අමාරුවෙන් ආවේ. කැලේ ඉදම්ම හිරි. හිරි වාතයට කැකිල්ල තමා ගුණ. වඩේ බදිනකොට අඩුවෙන් බදින්න එපා නංගි. අනේ ඵලයන් මම යන්න. මෙහෙම හිටියට ඒ කාලේ ගාල්ලෙත් වෙල් කැපුවා.